සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම. හරි. අද අපි කරන්න යන්නේ රියල් ටයිම් ඇනලයිස් කරලා රියල් ටයිම් ට්‍රේඩ් එකක් දාලා පෙන්නනවා. BTC එක ඊයේ අප් වුණා. එකත් එක්ක පොඩි සීන් ටිකක් වෙනස් වුණා. මම වීඩියෝ එක මැදදී කියන්නම්. ඔන්න සෝන් ටික දාලා තියෙන්නේ 38.6 එක සෝන් එකක් තියෙනවා, 38.92 එකක් තියෙනවා, 38.12 එකක් තියෙනවා, 38.18 ඉඳන් 38.22 වෙනකම් බරපතල සෝන් එකක් තියෙනවා. මේක 38.28 වෙනකම් ඇදිලා යනවා. ඔන්න අපේ හයි ට්‍රෙන්ඩ් ලයින් එකක් අහගත්ත 38.31 හොඳයි එන්ට්‍රි එකට. සාමාන්‍ය හොඳ එන්ට්‍රි එකකට අපිට යන්න පුළුවන් ඒකෙන්. ඉදටත් ගහගමු සෙකන්ඩ් හයි ට්‍රෙන්ඩ් ලයින් එකක් ගහගමු. ඊට කලින් අපි බොක්ස් එක හදාගෙන යමු, ලොන්ග් ෂොට් එකක් ගහගෙන යමු. ලොන්ග් බොක්ස් එක ගහගද්දී 38.50 මගේ ටාගට් එක පොඩ්ඩක් ලොකු ටාගට් එකක් තියෙන්නේ අද. එන්ට්‍රි එක දාගමු 38.27 28 වගේ දාගමු එන්ට්‍රි එක. රයිට්. රීටෙස්ට් එක දාගමු, පොඩ්ඩක් ස්ටොප් ලොස් එක මේ පැත්තේ පල්ලෙහෙන් තියාගමු. මොකද ඒතු මේක බරපතල රීටෙස්ට් එකක් වෙන්නේ අද. මාගොල්ලන්ට හින්ට් 1 එකේ ටිප් 1 එකේ දුන්නා මේ ලෙසන් එකක් විනාඩි 10ක් විතර. ඒක ලොකු ලෙසන් එකක් විනාඩි 10ක් වුණාට ඔළුවට ගන්න කෙනෙක්ට නම් ඒක ප්‍රැක්ටිකල් එක තමයි අද අපි කරන්නේ. සෝන් එකකින් රීටෙස්ට් වෙලා කොහොමද එන්ට්‍රි වෙන්නේ, නිසා බයි එකක් ගන්න කොහොමද, 15 මිනිත් කැන්ඩල් එක ඔන් වුණාට පස්සේ එන්ට්‍රි ගන්න කොහොමද, කැන්ඩල් වලින් ට්‍රෙන්ඩ් ලයින් එක මාක් කරගන්නේ කොහොමද, රීටෙස්ට් ට්‍රෙන්ඩ් ලයින් ටික මාක් කරගන්නේ කොහොමද, රීටෙස්ට් එකක් ඉද්දි කොතර යයිද, ඒවට ලෝ කැන්ඩල් හයි කැන්ඩල් මාක් කරගන්නේ කොහොමද. රයිට්. 38.50 තියමු. here we go. ලොකු ටාගට් එකක් 0.01කින් දැම්ම නම් එහෙම ඩොලර් 30ක් 32ක් වගේ එනවා. 0.1කින් දැම්ම නම් ඩොලර් 300ක් එනවා. ලෙවල් 909ක් දැම්ම නම් ලේස් 9ක් දැම්ම නම් 1800යි ඩොලර්. ලොකු ටාගට් එකක්. ස්ටොප් ලොස් එක දාමු 38.15. රයිට්. ඔන්න හයි ට්‍රෙන්ඩ් ලයින් එකේ ලෝ එකකින් මාක් කරගත්තා. මේක රීටෙස්ට් වලට ගොඩක් වටිනවා. රයිට්. සෙකන්ඩ් හයි ට්‍රෙන්ඩ් ලයින් එක මාක් කරගත්තා. මේක තමයි අපේ එන්ට්‍රි වලට යනවා නම් හොඳ ඒරියා එකක්, සෝන් එකක්. ඔන්න හයි ට්‍රෙන්ඩ් ලයින් එක. මෙතනින් එහා අප් වුණා කියන්නේ බඩුම තමයි. කෙලින්ම රොකට් එක වගේ තමයි යන්නේ. හරි. දැන් ඔන්න තව අපිට මාක් කරගෙන දේවල් ටිකක් තියෙනවා. මෙන්න මේ කැන්ඩල් එක මේක හරි වටිනවා. ඔන්න පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා. මේ ලයින් එක පව් වුණාට පස්සේ ඔම ඇවිල්ලා කැන්ඩල් එක අතර තමයි ඔක මූව් අප් වෙලා යන්නේ ඉස්සරහට. SL හිට් එකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. දැනුමින් ගේමක් ගහමු. දැන් ඊට පස්සේ අපි මේක චුට්ටක් හරියට හදාගන්න වෙනවා. රයිට්. එන්ට්‍රි එක ගත්තා. BTC එක ඊයේ ගොඩක් අප් වුණා. ට්‍රම්ප් තීරණය කරලා තිනවා රත්තරන් සංචිත වලින් BTC ගන්න කියලා. එහෙම වුණොත් මේක අද අප් වෙනවා. බූස්ට් එකක් දීලා තියෙන්නේ BTC ගෝල්ඩ් එකට අද. 10:30 පාඩ නිවුස් එකකුත් යනවා. ට්‍රම්ප් මොනවා කියයිද දන්නේ නැහැ. ඒ වුණත් මොන දේ වුණත් මගේ දැනුම මත ට්‍රේඩර්ස්ලාගේ සෙලර්ස්ලාගේ ට්‍රෙන්ඩ් එක බලපුවම අද බයි එකක් යන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. මූවමන්ට්ස් එක සෝන් ටික මාක් කරගත්තම ඔය ඩෙප්ත් එක පොඩ්ඩක් වැඩිපුර තියාගමු. මේක තමයි පොයින්ට් අවුට් වෙන පොයින්ට් එක. මෙතන තමයි එන්ට්‍රි එක අප් වෙන්නේ. ඒකින් දෙක පොඩ්ඩක් හරියට මේ ගන්න හොඳයිනේ. රයිට්. මේ ගන්න තියාගමු. හරි. එහෙනම් අපි දෙන්නේ කියලා දැන් එන්ට්‍රි එකට යමු. මේ චුට්ට දැනට මේ මහතාවගේ තියාගමුකෝ. හරි. අපි එනම් දැන් 38.28 වගේ එන්ට්‍රි එකට එන්ටර් කරමු. හන්ටර් එකක් දාලා තියෙන්නේ. එකපාරට වෙන එකක් නෙමෙයි, මේ රොකට් එක වගේ කඩාගෙන යන එකක් නෙමෙයි. පැය ගානක මොමන්ට්ස් එකකින් තමයි 38.50ට එන්නේ. ලොස් එකක් නැතුව 38.15 SL හිට් වෙන්නේ නැතුව 38.50 ටාගට් වෙනවා. ඔන්න සෝන් ඒරියා ටික මාක් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. දැන් අපිට අවශ්‍ය වෙන්නේ ළඟම සෝන් ඒරියා එකක් තමයි අපිට 38.6 තියෙනවා. ඊළඟ 38.14 වගේ බ්‍රේක් අප් එකක් තියෙනවා. ඒකෙන් දැන් ස්ටොප් ලොස් එක දැම්මා. ඉතින් එහාට යන්නේ නැහැ. සම මේක තමයි ප්‍රධාන සෝන් ඒරියා එක 28 29 30 22 අපි හන්ට් එකකට යන්නේ. 22 තමයි මූවමන්ට් එක බ්‍රේක් අප් වෙන පොයින්ට්ස් කියලා අපි අඳුරගත්තා. මෙන්න මේ කැන්ඩල් එකෙන් සෙකන්ඩ් සෙල් කැන්ඩල් එකෙන් පුළුවන් වගලන්ට බලා ගන්න මයි ලයින් එකක් ගහලා තියෙන නිසා ඊළඟට බයි එකක් ගිහලා ඒකෙන් සෙල් එකක් ඇවිල්ලා ඒ බයි කැන්ඩල් එකට හැදලා විග් එකක් තියලා ගිහලා තියෙනවා. ඒ විග් එකෙන් දැන් මම ඔය ලයින් එක හදාගෙන ඉන්නේ. හරියට මේ ලයින් එකේ දැන් ඉන්නේ යා.
කොහොමත් අපි මේ කැන්ඩල් වලින් ලයින් කරගෙන දේවල් ටික ඔයගොල්ලෝ හොඳට ඔළුවේ තියාගන්න මේ ලයින් වලටම තමයි මේ රීටෙස්ට් එක යන්නේ. ආයෙ වෙනසක් ඉන්න දෙකක් තුනක් මූව් අපේ හන්ට් එකකට. ඒ කියන්නේ බයි කරන හන්ට් කරගන්න එක පාට යටට ඇවිල්ලා උඩට යයි 816ට වගේ එයි. ඉතින් එහාට එන්නේ නැහැ ලොකු මොමන්ට්ස් එන්නේ. ඔව් ගයිස් දැන් පොඩ්ඩක් වෙලාව ගියා. මම පොඩ්ඩක් බ්‍රේක් කරලා ආවේ. දැන් ඔයාලට පේනවා ඇති මේ විග් එකක් ඇවිල්ලා හන්ට් එකක් ගිහිල්ලා 38000 ඔන්න හන්ට් එකක් ඇවිල්ලා තිනවා. අපේ ස්ටොප් ලොස් හිට් වෙලා නැහැ තාම. පොඩ්ඩක් මේක පැහැදිලිව හදාගමු. පේන්නේ නැත්තම් මේක මොමන්ට්ස් ගියාට පස්සේ right latest එක බරපතල විදිහටම ගිහිල්ලා තියෙනවනේ හිට් වෙලා නැහැ අපි සාමාන්‍යයෙන් amount එකක් තියෙන කෙනෙක්ට මේ stop loss එක මේ වගේ දාගන්න එක හොඳයි දැක්කනේ 38යි 15ටම ආව 16ටම ආව මේ wig එක stop loss ප්ලගින් දාලා තිබ්බනම් දැන් අපරාධ සල්ලි මේ වගේ ලොකු ටාගට් එකකට යනවා නම් සාමාන්‍යයෙන් 50කට දැන් අපි යන්නේ 38යි 50ට එතකොට stop loss එක පොඩ්ඩක් ඈතින් දාගන්න එක අපිට දැන් මේ ෂුවර් ෂොට් එකක් මේ බයි එක ෂුවර් මේ බයි එකේදී නිකන් stop loss එකක් කාලා බයි එක නැති කරගන්න ඕනේ නැහැ ඔව් ගයිස් දැන් පැය දෙකක් විතර ගිහිල්ලා තියෙන්නේ තාම මේ කෝරි ටෙස්ට් එකකින් හිමින් යනවා මේ 15 minute 1 hour candle හින්දා මේ ඔයගොල්ලන්ට මොමන්ට් එකක් පේන්නේ නැත්තේ කොහොමද මම මේ මාක් කරලා තියෙන ඒරියා වලට රීටෙස්ට් ඒරියා එකක් කියලා අපිට කියන්න පුළුවන්. මේ ඒරියා එකකින් තමයි චේන්ජ් එක වෙන්නේ. දැන් ටික පුල් අප් එක දීලා තින්නේ මේගොල්ලෝ මේ බයි එකකට. දැන් ඔයගොල්ලන්ට මේ chart එක බලුවම පේනවා මේ බයි එකක් තියෙන කියලා සාමාන්‍ය එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට හොඳට මේක බැලුවකම තේරෙනවා මේ සෙල් කැන්ඩල් තිබ්බට එතන බයි එකක් තමයි යන්න තියෙන්නේ කියන එක. නමුත් මේක ඒගොල්ලෝ එකපාරටම අපිට බයි එක දෙන්නේ නැහැ. හිමින් සෙල් පෙන්නලා බයි පෙන්නලා ආයි සෙල් පෙන්නලා දැන් උග ටේක් ප්‍රොෆිට් 1 එක හරියට කියලා තමයි ආයි සෙල් වෙන්න පුළුවන් රීටෙස්ට් එකක් ගන්න පුළුවන්. ඒව ටික බලාගෙන තමයි අපි මේකට මුණ දෙන්න තමයි ස්ටොප් ලොස් එක බරපතල විදිහට. ගයිස් තාම යනවා මේක. කොහොමද මට හිතෙනවා අද මේක 38යි 50 38යි 60 වගේ ටාගට් එකට යයි ගිහිල්ලා හෙට වගේ විදි මේක ගොඩක් ඩවුන් වෙන්න පුළුවන්. මේ ඇමරිකන් අයගේ මොමන්ට්ස් එක අපි දැන් අර ටිප් 1 එකේ දුන්න තියරි එක තමයි මේ ප්‍රැක්ටිකල් එක ඔයගොල්ලන්ට පෙන්නන්නේ. අපි බලමු මේක මොකද වෙන්නේ කියන එක. ඕල්රෙඩි දැන් අපි එන්ට්‍රි පව් කරගෙන ගිහිල්ලා ඉවරයි. දැන් අපි එන්ට්‍රි එකකින් උඩ ඉන්නේ. කොහොමද අය රීටෙස්ට් එකක් කියයි TP102 වගේ ඇවිල්ලා රීටෙස්ට් එකක් ගිහලා තමයි ටාගට් වලට එන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි අර මේ හයි ට්‍රෙන්ඩ් ලයින් එකෙන් දාගෙන තියෙනවා ඉරක් ගහලා තියෙනවා ට්‍රෙන්ඩ් ලයින් එකක් හයි එකේ හයි කැන්ඩල් එකේ. ඒ කැන්ඩල් එක අප් වුණා කියන්නේ අපිට රිස්ක් එක අඩුයි රිස්ක් ෆ්‍රී.
දැන් සෙකන්ඩ් කැන්ඩල් එකේ හයි ට්‍රෙන්ඩ් ලයින් එකට වඩා අප් වෙලා තියෙන්නේ. එතකොට ඒකට කලින් කැන්ඩල් එක සෙකන්ඩ් කැන්ඩල් එකේ ලෝ ට්‍රෙන්ඩ් එකකින් ට්‍රෙන්ඩ් ලයින් එක හන්ට් කරගෙන පල්ලෙහාට ගිහිල්ලා තමයි අනිත් එක බයි පුල් අප් එකක් ඇවිල්ලා එන්ට්‍රි ඒරියා එක පුල් කරගෙන උඩට නැගගෙන එන්නේ. දැන් මෙතන නැගගෙන ඉතින් මේ 15 මිනිත් ඉවරනත් එක්කමයි සෙල් කැන්ඩල් එකක් වගේ හැදිලා ආයෙ රීටෙස්ට් එකක් ඇවිල්ලා ආයෙ බයි කැන්ඩල් එකෙන් TP2 හෝ TP1 ටච් කරන්න හැකියාව තියෙනවා. තිස්සටයි 32ට වගේ ආවා. already almost TP1 අපිට ටච් වෙලා තියෙන්නේ. ආයි මේක රීටෙස්ට් එකකට එන්න තියෙන හැකියාව වැඩි. දැන් මේ ෂුවර් ඇනලයිස් එක ෂුවර් chart එකක්. එතකොට මේ වගේ දේවල් වලදී ඔයගොල්ලෝ හන්ට් එකට ආපු ගමන් තව ලේස් දාන්න. සාමාන්‍යයෙන් මගේ දැන් ටාගට් එක ලේස් 9ක් දානවා. මම මෝ එන්ට්‍රීස් ගන්නවා. සාමාන්‍ය එන්ට්‍රි එකට වඩා යටට රීටෙස්ට් එකක් ආපු ගමන් මම ඩවුන් වලින් මාල්ලනවා. මොකද amount එකක් තියෙන හින්දා ලෝම ලයින් වලින් ආයි රීටෙස්ට් ඒරියා එකේ ලෝම ලයින් වලින් ආයි මම ලේයර් එක දාගෙන යන්නේ උඩට යද්දි. එතකොට අපි ටාගට් එකදී අපිට කොහොමද ප්‍රොෆිට් එක ඩබල් ට්‍රිබල් වෙලා එන්නේ. ඒක සාමාන්‍යයෙන් කරන්නේ සාමාන්‍ය amount එකක් හදාගත්තට පස්සේ තමන්ගේ amount එක නැත්නම් sell hit වැදුනොත් එහෙම ලොකු loss එකක් යන්න පුළුවන්. ඒකින්ද ඔයගොල්ලෝ ඒකම try කරන්න එපා. ටාගට් එකට amount එක හදාගන්න එක. රීටෙස්ට් ඒරියා ගහගෙන ඉන්නේ එකයි මම සාමාන්‍ය දැන් ඔය hunt කියලා ගහලා තියෙන ඒරියාස් වලින් මම ඔව් දැන් sell movement එකක් ආවා 38.22ට වගේ ගියා. ආයෙ එතනින් entry එකක් ගත්තා මම තව. දැන් ආයෙ entry අපි දැම්ම second high trend line එක ළඟටම entry එක ඇවිල්ලා තියෙන්නේ. 38.32ම TP1 touch කරලා candle එක sell වෙලා 15 minute candle එක sell වෙලා down වුණා. down වෙලා hunt area එකට ඇවිල්ලා ආයෙ hunt area එකකින් buy candle එකක් හැදිලා යන ගමන් තියෙන්නේ දැන්. ඔව් guys දැන් ටිකක් වෙලා ගිහිලා තාම රීටෙස්ට් ඒරියා එකේ ඉන්නේ. රීටෙස්ට් ඒරියා එක වෙනවා. දැන් ආයි කැන්ඩල් එකක් හැදුනා. මම ආයි 38.21කින් ගත්තා තව එන්ට්‍රි එකක්. එන්ට්‍රීස් දාන්නේ මෙහෙමයි. ඒක තැනම එන්ට්‍රීස් 9 දාගෙන යන්නේ නැහැ. එන්ට්‍රීස් දාන රීටෙස්ට් ඒරියා වල ලෝ පොයින්ට් බල දැන් අපේ එන්ට්‍රි එක හරිය අපිට ෂුවර් ටාගට් එකක්. දැන් ඔන්න ආයි එනවා සෙල් කැන්ඩල් එක කඩාගෙන පල්ලෙහාට එනවා. බලමු මොකද වෙන්නේ කියලා. දැන් එකපාරක් එක කැන්ඩල් එකක් ඇවිල්ලා තිනවා 38.15ට අර මම කලින් කිව්වා වගේ ලොකු හන්ට් එකක් දාලා තමයි උඩට ගිහිල්ලා තින්නේ. ඒ විග් එක ගොඩක් හොඳයි. අපිට ලොකු හොඩුවක් දෙනවා බයි එකක් යනවා කියලා ඒ විග් එකෙන්. සෙල් කැන්ඩල් එකක් හැදලා 38.15ට ඇවිල්ලා ආයි බයි කැන්ඩල් එකක් පොඩ්ඩක් තියලා ආයි ගිහිල්ලා සෙල් කැන්ඩල් එකක් හදලා බයි කැන්ඩල් එකට වඩා අඩු රේන්ජ් එකකින් සෙල් කැන්ඩල් එකක් හැදලා ආයි බයි කැන්ඩල් එක ලොකු රේන්ජ් එකකින් හදලා සෙල් එකක් ගිහිල්ලා බයි එක ගිහිල්ලා 38.32ට ආයි සෙල් වෙලා ඊට වඩා ලොකු රේන්ජ් එකකින් ආයි බයි එකක් හදලා ඔන්න දැන් සෙල් ලොකු විග් එකක් තියලාම උඩින්ම අතහැරගන්න යන්නේ 15 මිනිත් එක. ඒ කියන්නේ ඊළඟ එක ෂුවර් and short buy candle එකක් හැදෙන්නේ. ඉතින් මේවා හොඳට ස්ටඩි කරන්න මේවෙන් දැනගන්න දේවල් ගොඩක් තියෙනවා ඔයගොල්ලන්ට. මේ candle trend line ටික ගහගෙන හිටියනම් 15 මිනිත් එකේ රීටෙස්ට් එක හරියටම බලා ගන්න පුළුවන්. ඔයාලට බලන්න පුළුවන් මගේ high trend line එක candle එක ගහලා තියෙන line එක low ඒ candle එකේම low එකකින් ගිහිලා තියෙනවා buy එක සිසිල් එක. අපිට බලා ගන්න පුළුවන් hunt වෙන area retest වෙන area candles වල marking වලින් මේ candle එක wig එකක් එක්ක උඩින් sell candle එක close වුණොත් ඊළඟ candle එක buy වෙන්න පුළුවන් ඉඩකට බොහෝ වැඩි. ඔව් guys දැන් තව පැය භාගයක් වගේ ගියා. පැය භාගයක් විනාඩි 30ක් විතර ගියා. දැන් කොහොමත් ළඟ යන්නේ. දැන් අපි දාලා තියෙනවා මෝ එන්ට්‍රි එක පල්ලෙහාට අරන් තිනවා. තව එන්ට්‍රීස් ගන්න අයට wait for the best entry කියලා දාලා තිනවා. ඒ කියන්නේ ඒ hunt වලින්ම ගන්න පුළුවන් නම් එන්ට්‍රි ගොඩක් වටිනවා. දැන් මම ගත්ත 38.17 එකක් ගත්තා
වාට පෙන අති 38.15 හන්ට් වෙච්ච කැන්ඩල් එකකින් ඊළඟට 38.21 එකක් ගත්තා. ඊළඟට හන්ට් වෙච්ච කැන්ඩල් එකකින් 38.23 එකක් ගත්තා. මේ හැම කැන්ඩල් එකෙන්ම එන්ට්‍රි එක අරගෙන තියෙන්නේ. මොන දැන් අපේ ඒරියා කවර් කරන්න යන්නේ TP1 එකට ටච් වෙන්න ළඟයි. මේක කොහොමද ටික ටික තමයි යන්නේ. එක පාට ඉවරයක් වෙන්නේ නැහැ මේක. මොකද අපි ලොං ටාගට් එකක් ඉවසීම හොඳටම තියෙන්න ඕනේ. සෙල් වෙද්දී ඕෆ් කරන්නයි බයි වෙද්දී ආයි බයි දාන්නයි එහෙම ගහන්න බෑ මේවා. ස්ටොප් ලොස් දැම්ම නම් ස්ටොප් ලොස් වදින ගමන් ඉන්න ඕනේ. ටේක් ප්‍රොෆිට් දැම්ම නම් ටේක් ප්‍රොෆිට් එකට පිප්ස් එකක් දෙකක් අඩුවෙන් හරි ගියොත් ඒ ක්ලෝස් කරන්නේ නැහැ. ටේක් ප්‍රොෆිට් හිට් වෙනකම්ම ඉන්න ඕනේ. ඒක තමයි නියම ට්‍රේඩර් කෙනෙක්ගේ තියෙන උන ගතිගුණ. ඒ ටික හදාගන්න අධ්‍යාත්මික පැත්ත ගොඩක් දියුණු කරගන්න. ඉවසීම හොඳටම තියාගන්න ඕන දේවල් තමයි TP1, TP2, TP3 ටාගට් ෆිනිෂ් වෙනකම්ම ගලවන්නේ නැහැ කියන එක. ඒවා ටික තියාගත්තම ඉස්සරහට හොඳ ගමනක් යන්න පුළුවන් ඔයගලන්ට. දැන් ඔල්මෝස්ට් අපි TP1 එකට ටච් වෙලා තින්නේ. කොහොමත් අපි අර සෙල් කැන්ඩල් එකේ බලන්න වීග් එකේ කොනට පේනද TP1 ටච් කරලා තියෙන 32 33. TP1 ටච් කරනවා. කොහොමද මාකට් එක ක්ලෝස් වෙලා ටිකක් යනකන් තියෙයි. ගිහිලා තමයි ඊටර එකක් වෙන්නේ මං හිතන්නේ. කොහොමද මේ ටාගට් වල අපි ස්ටොප් ලොස් ටාරිට් දාලා තියෙන්නේ, ඉන්ට්‍රස්ට් එක TP දාලා තියෙන්නේ. හින්දා අපිට බය වෙන්න දෙයක් නැහැ. මේ ෂුවර් ඇන්ඩ් ෂෝට් ඇනලයිසිස් මේවා රියල් ටයිම් කරන්නේ. අනිත් YouTubers වගේ පස්සේ කරන තියරි කරලා එහෙම ප්‍රැක්ටිකල් නොදා එහෙම නැහැ. රියල් ටයිම් ඇනලයිසිස් එක මේ යන්නේ. ඇනලයිස් එකට කලින් ඇනලයිස් එක හදාගත්ත අපේ ටාගට් පෙන්නවා 2025 9 මාසේ 29 වෙනිදා තමයි මේක කරන්නේ. මේ ටාගට් එකට අද අනිවාර්යයෙන් රැ වෙන්න කලින් එනවා. එහෙම නැත්නම් පහුවදා පාන්දර වෙන්න කලින් 38:50ට එනවා. මම එහෙම මොනවත් රෙකෝඩ් කරලා මේ වීඩියෝ එක මම ඔයගලන්ට එවන්නම්. දැන් උන ටිකක් වෙලා ගිහලා මම ආයෙ ආවේ. තාම රීටෙස්ට් වෙවි යනවා. TP1 එක එන්ටර් එකේ මැද පොඩි ඩාන්ස් එකක් දදා ඉන්නවා. දැන් උන රීටෙස්ට් එකක් වෙන ගමන් තියෙන්නේ ආයෙ. අර මං කිව්වා වගේ ටී ප්‍රොෆිට් 1 එකට ඇවිල්ලා ආයෙ ඩවුන් වෙලා ආයෙ අප් වෙන්න තමයි මෙයා හදන්නේ. උන මම තව එන්ටර් එකක් ගත්තා. සෙල් කැන්ඩල් එක යටින්ම 38.24 බයි ට්‍රේඩ් එකක් දැම්මා. දැන් මගේ ලේස් 9ක් යනවා ඔල්රෙඩි රන් වෙනවා.
දැන් එන්ට්‍රි එක හරි ඔන්න දැන් ගන්නොත් after long time අපේ ටාගට් කවර් කරලා තියෙන්නේ අපි අර කැන්ඩල් ගහපු කැන්ඩල් වලින් ට්‍රෙන්ඩ් ලයින් ගහපු හැම ට්‍රෙන්ඩ් ලයින් එකක්ම ඒ රීටෙස්ට් වලට අපිට අවශ්‍ය වෙලා තියෙනවා ඔයගොල්ලන්ට හොඳට බලන්න පුළුවන් කොහොමද වෙලා තියෙන්නේ කියලා හයි ට්‍රෙන්ඩ් ලයින් එකකින් ස්ටාර්ට් අප් එකක් වෙලා තියෙනවා එතනින් බයි කැන්ඩල් එකක් හැදිලා තියෙනවා අපි අර ඩෙප්ත් එක වැඩි දාගත්ත ට්‍රෙන්ඩ් ලයින් එකකින් බයි කැන්ඩල් එක ස්ටාර්ට් වෙලා තියෙනවා ඒ වගේම උඩට ගිහිලා තියෙන රොකට් එක වගේ එතනින්ම ඊළඟ රීටෙස්ට් ඒරියා එකේ සෙල් කැන්ඩල් ට්‍රෙන්ඩ් ලයින් වලින් ගහපු තැන් වලදී අපිට හරියටම ස්ටාර්ට් වෙලා තියෙනවා සෙල් කැන්ඩල් ටික එකක් ඇවිල්ලා තියෙනවා හන්ට් එකක් ගහලා ඇවිල්ලා තියෙනවා 38 16ට 17ට වගේ අපි ස්ටොප් ලොස් එක හිට් කරලා නැහැ එකකවත් ඒක අපි බේරගෙන තියෙනවා කොහොම හරි ඊට පස්සේ හන්ට් එකක් ඇවිල්ලා තියෙනවා 38 17ට වගේ ඊළඟ හන්ට් එකක් තියෙනවා 38 22ට ඇවිල්ලා තියෙනවා 38 19ට ඇවිල්ලා තියෙනවා ට්‍රෙන්ඩ් ලයින් එකෙන් අප් වෙලා තියෙනවා ඉතින් ඔහොමයි guys මේ වැඩේ වෙන්නේ අද ඔයගලන්ට මට පෙන්වන්න ඕනේ කොහොමද හරියට zone area mark කරගෙන trend line mark කරගෙන retest එකක් කරන area අනිත් ඊට කලින් තියෙන candles වලින් high trend low trend mark කරගෙන හරි target එකට ගිහලා stop loss එක දාගෙන අපි කොහොමද බය නැතුව hold කරගෙන පැය දෙක තුනක ලොකු game එකකට start කරන්න enter වෙන්නේ කියන එක ලොකු target එකට යන්නේ කොහොමද කියන එක මේ කියන්නේ පොඩි target නෙමෙයි සාමාන්‍යයෙන් 38යි 28 ඉඳන් 38යි 50ට කියන්නේ ලොකු target එකක් නේ ඉතින් මේකින් වගේ දැම්ම නම් එහෙම හොඳ ගානක්. වන් ලොට් දැම්ම නම් එහෙම ගෑත් දුරක් ගන්න හරි ලොකු ගානක් හම්බ වෙනවා. ලේස් මම දැම්මොත් මේ වගේ හයි ට්‍රෙන්ඩ් මාක් කරගත්තා. ඔයාලට පේනද මේ හයි ට්‍රෙන්ඩ් ලයින් එකේ අන්තිමටම ස්ටාර්ට් වෙලා තියෙන්නේ. ඊළඟට තියෙන සෙකන්ඩ් හයි ට්‍රෙන්ඩ් ලයින් එකකින් ස්ටාර්ට් වෙලා ඊළඟට ෆස්ට් හයි ට්‍රෙන්ඩ් ලයින් එකකින් කඩාගෙන උඩට ගිහිල්ලා දෙවෙනි කැන්ඩල් එක හැදලා තියෙන්නේ ෆස්ට් හයි ට්‍රෙන්ඩ් ලයින් එකේ හරිම තැනින් තමයි දෙවෙනි අප් වෙන කැන්ඩල් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ. ටෙක්නෝලොජි වලට බොරු කරන්න බෑ දැන් ෆස්ට් හයි ට්‍රෙන්ඩ් ලයින් එකේ ලෝ ට්‍රෙන්ඩ් ලයින් එකෙන් හරියටම බයි එක ස්ටාර්ට් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේන තේ ලයින් වලින් මූවමන්ට්ස් ටික ඇවිල්ලා තියෙන හැටි කඩාගෙන ඇවිල්ලා තියෙන හැටි සෙල් ට්‍රේඩ් ලයින් ට්‍රෙන්ඩ් ලයින් පටන් අරගෙන තියෙන හැටි හරි guys එහෙනම් දෙයක් දැනගත්තා නම් ගොඩක් හොඳයි. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මම ඊට පස්සේ වීඩියෝ එක ආයෙ ඔයගොල්ලන්ට කරන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඔන්න අපි ටාගට් එකක් ප්‍රැක්ටිකල් හරියටම කරලා පෙන්නවා හරියට මේකේ ටාගට් රීච් කරා TP3 done okay guys good day